Hello, what's up boys and girls? So, how are you? So, kalau lagi video ini kalau kau tahu alus supirima video karena tiada wenda kipura ada mah. Tiada kalau kau mana? මේ මට කියන්න ඇත්ති නෝගලොන්ට ඉතින් මේ වගේ වීඩියෝ ඉතින් පොඩ්ඩක් කැලි කපලා ඉතින් හැමතැනම දාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින් මාව මෙන්ෂන් කරලා දාන්න එතකොට ඉතින් තවත් මාව ෂෙයා වෙනවා ඉතින් තව ප්‍රසිද්ධ වෙනවා හරිද ඒක කරන්න හරිද දැන් ටිකක් මේ සබස්ක්‍රයිබර්ස් කවුන්ට් එක ටිකක් වැඩි වෙගෙන යනවා ඉතින් හරිම සතුටුයි මාව විශ්වාස කරලා ඔයාලා දෙන සබ් එකට ඇත්තටම respect හරිද එන අපි කෙලින්මයන් වැඩි කතා නැතුව WhatsApp group එකට මේ මස්ලා 75 ඉන්නෝ මිනිරියස් group එකේ ඉතින් ඕගොල්ලෝ තව ටිකක් මෙහෙම සීන් එකක් තියෙනවා ඕගොල්ලන්ට කරන්න හරිද මේ මන්දා මේ ගරුප් එක තියන්න මචා ඕගොල්ලො ගරුප් හද මේ මගේ ගරුප් ගන්නේ ඔගොල්ලො ගරුප් හද මේක ඕගොල්ලො පෝෂ්‍යයා කරන තරවන්තයිමට රියට් කරන පුළුවන් මචා නිසා ඔගොල්ලො පොඩ්ඩක් මේ ඔගොල්ල නම්බෙන්ට පෝස්් හිනා වෙන පෝස් ෂයා කරන්න එතකොට මට ඔගොල්ල වෙනුවෙන් ඒක මේ ඔගොල්ල වෙන මේ රියට් කරන්න පුලන්නේ හරද ඒ මං වෙනුවෙන් ඒදේ කරන්න මට හරි කියන්න ඕන එකත් තමයි ඉතින් වීඩියෝට කැමතිනම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබස්ක්‍රයිබ් කරලා බෙල් එක ප්‍රෙස් කරගෙන අපි වෙනද කියනවා වගේ let's cook our freaking video කටේ දතක් නෑ කියලා කොණ්ඩේ ටිකක් පැවුණා කියලා අංකල් කියන්න එපා බං අයියා කියන්න නැත්තම් මල්ලි කියන්න ඕකේ මට කටනවා කියන්න මෙතන ඒක කරා ඩි ළමයිනේ බලන් ඉන්නේ ඒක නිසා මට කියන්න හිතෙන්නේ ඒක නිසා අපි මේ කැපිලයා මේ වගේ උන්ට ඉතින් අයියා කියන්න තරම් නම් කිසිම එකක් නැහැ මට පොකේ අමාරුවක් නැහැ emotional damn it මොලකරුවන්ට මොලකරුවන්ට දීලා තියෙනවා මේ පෝස්ට් එක හරිද බලන්න බයිවල් මොකක්ද තියෙන්නේ මිනිහෙක් කඩේකින් රුපියල් 1000 හොරකම් කර ඔහු එම රුපියල් 1000 මුදලාලිට දී රුපියල් 700ක බඩු ගන්න එපා මුදල් රුපියල් 300ක් ඉතුරු රුපියල් 300ක් ඉතුරු දෙනවා රුපියල් 300ක් ඉතුරු දෙනවා මුදලාතිට වූ පාඩුව කිය පටකින 1000ක් ගත්තා හර 1000ක් ගත්තා කඩේ හොරා කලතින හර ඊටසේ හම දීලා 700ක බඩු අරගෙන රුපියල් 300ක් දෙනවා 1000ක් ගිහිල්ලි ඉවරයි රුපියල් 300ක් ඉතුරු දුන්න කෙනෙක් 1300 වශා මුල කරුවා හරිද මේ පොඩි වැරදීමක් වෙලා තියෙන්නේ රුපියල් 1000යි ගාන මචං හරිද මේ හිනාවෙන්න එපා මචං හැමදේටම මේ පොඩ්ඩක් ඉතින් මටත් වැරදෙන ඕනේ මචං ගණන් ගන්න එපා හොඳේ මේ එඩිට් කරනකොට තමයි මට එක අහුනේ හරිද හිනාවෙන්න එපා හොඳේ හෝ පොඩ්ඩකින් මේකත් බලලා යන්න හරිද මේ අපේ කොල්ලගේ පොඩි පේජ් එකක් තියෙනවා මචං මේ සුන්දෝකිසන් ඇන්තූරියම් කියලා හරිද ඕක ඉතින් මේ ඇන්තූරියම් සහ ඔකිඩ් වලට අදාළ සේරම ඔය මේ ෆ්ලවර්ස් ඔය ෆලවර්ස් ඔය සේරම දේවල් තියෙනවා පොඩ්ඩක් ඉතින් පේජ් එකට ගිහිල්ලා බලන්න මොනවද ඔයාලට අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒගොල්ලන්ගේ නම්බර්ස් තියෙනවා කතා කරලා දෙයක් කරගන්න පුළුවන් හරිද කතා කරන ඕඩ එකක් දාගන්න පුළුවන් හරිද පේජ් එකේ ලින්ක් එක තියෙනවා මචං මේ පළවෙනි කමෙන්ට් එකේ මම පින් කරලා ගිහිල්ලා ඒගොල්ලන්ට සපෝට් එකක් දීලා ඔයගොල්ලන්ට අවශ්‍ය වැඩ කරගෙන සේරව කරගන්න හරිද එන වීඩියෝට යන්න
no bro. අඩෝ බං. දැන් මේ ඉස්සරහට මම මේ අපිට ඉමි කෙල්ලෙක් හොයනවා නම් බං. සිරාටම මේකප් ටික කෙලින්ම හොතන සමය වචෙන් කෙල්ලෙක් හොයන්න ඕනද. බලහංකව හිතාගන්න බැලුව අර කෙල්ල දෙයකෝ ඉන්න කියලා. චොක්කෝටෝ ීමෙන් නිදහස් වුනාමයි තේරුණේ කොච්චර සැපද්ද කියලා වැඩන්නේ සල්ලි ටික එකතු කරලා ගණන් බැලුවාම වැඩේ තුනේ පාට් ගාලා නවත්තලා දැම්ම මාව කට්ටිය එකතු වෙලා තීරණය කරපු ඉඳලා නවත්තන්න ලේසි වුණා සතිය විතර ආශ්‍රය කරාට පස්සේ මගේ සිගරට් බීමෙන් නිදහස් වුනාමයි තේරුණේ කොච්චර සැපද්ද කියලා ඕකුන්ට කියන වැඩක් නෑ මචං. මම කොච්චර ආශ්‍රය කරත් ඕකුන් හැදෙන්නේ නෑ කවදාවත්. මගේ යාළු නෑ මං කියන දේවල් අහන්න මගේ යාළු කවදාවත් නෑ මචං. මේ දැන් බලන් මේ යාළුවෝ ටික මෙතන එන්න එපා මෙතන මේ මං ඇහුවා කියන්න එපා හරිද? ඇහුවේ නෑනේ බබල. කනවතෝ තෝ කනවා මරාගෙන කන දැනගන්න. තා බැඳලාද? තාම නෑ අම්මා බඳින්න ඉන්නේ. එයාගේ නම මොනිකා. අපේම ගමේ. ගෙවල් වලින් කතා කරලා තියෙන්නේ. මං එයාට කියන බෝලේ කියලා. එයාගේ ලග්නේ මීන. කුජේ නීච වෙලා තියෙන්නේ. එයා කම්පියුටර් ඔපරේටර් කෙනෙක් හිටියද වැඩ කරන්නේ. දවල්ට කන්නේ බත්. ඉදිරින් බත් අරන් ගිහලා තමයි කන්නේ. තව මොනාරි අම්මට දැනගන්න ඕනේද? නෑ. හොඳ වැඩි කිල්ලගෙන ආනට හොඳ වැඩි. එහෙම තමයි බං. එහෙම තමයි කියන්නේ. බොරුවට හරි මොකක්ද බොරුවක් කියන්නේ. මගෙන් දැන් කවදාවත් ආන්නේ. මොකද ඉතින් දන්නවා ඉතින් මේ හැන්සම් කොල්ලට මචං කෙල්ලෝ වැහි වහලා ඉන්න ඒ උනාට මේ හොඳ ළමයා කවදාවත් ඒ දේවල් වලට යන්නේ නැහැ කියලා. මේ මම හොඳ ළමෙක් මචං. ඒකනේ මට කෙල්ලෙක් නැත්තේ. ඔයි උඹත් උඹේ කලින් කෙල්ලගේ තත්තට වැටෙන්න එපා හුත්තෝ එපා. ඔත් මෝඩයාගේ ඕවදාන්න එපා. බොරුවට කිව රිද්දනවා කියලා ඉඳලා බොරුවට ඕවදාන්න එපා. මෝඩයෙක් වෙන්න එපා. තුරු උඹත් ඒ තත්තට වැටෙනවා නේ බා. ඔය ඉඳන් පොඩ්ඩක් උඩ ඉන්න ඉඳන් බස් ඒ තත්තට වැටෙන්න එපා. මෝඩෙන්නවා. එහෙම කරන්නේ. තත්තර වැටෙන්න එපා. ඉන්නේ තත්තට වැටෙන්න එපා. මොලේ කල්පනා කරන්න. ඇයි එහෙම කරන්නේ? ඇයි? වයි? ඇත්තටම එක්ස්පෙක්ට් කරන මේ යාළුවට ඇත්තට ඒ බලන්නේ යාළුවා තමන්ගේ යාළුවට කියන දේ ඒ කියන්නේ හොඳ දෙයක් නේ බා. දැන් සමහරක් යාළුවෝ ඉන්නවා මචං මේ බද්දා අපම් බං ඕක මේ ප්‍රශ්නයක් නැහැ අපි බලාගන්න කියලා උන් ඉන්නවනේ බා. ඒතර ඒ වගේ උන් එක බලද්දි මූ ඇත්තටම දාගින් හොයාගන්න බැරි සම්පතක් වගේ හරිද? ඒ මං වගේ හරිද? ඕකේ. මොකද්ද ප්‍රශ්නේ? ඊයේ රාත්‍රී විතර ලයිට් ගියා. එකපාරටම ලයිට් එනකොට අලහංග මේ අපේ වීඩියෝස් බලන්නේ මේ පොඩි ළමයි මචං. ඒක නිසා මේ දේවල් ඇයි මෙහෙම? එහෙමයි ඉතින් මේ එහෙම යම් කිසි දෙයක් වෙනවා තමයි ලයිට් ගියාට පස්සේ හරිද? එහෙම තමයි මචං. මේ ඒක ඉතින් අපිට හැපියන් ඊළඟට මේ පොඩි ළමයි ඉන්නේ අනේ මෙතන මේ මගුලක් කතා කරනකොට නම් මේ දේවල් කරා කියන්න යන්න.
හැබැයිති මේ ඇඟනම් සුපිරි ඇඟක් හැ දැම් මෙතර උඹ කියන්න බ මේ දාර්ශනය ටෝක් දීලා දැම් මෙතර මෙයා මෙතර මේ දැම් බලක් ඉන්න විදිිය කියන්න ඔබ ඇඟ කියල එම නැවේති හම කොල්ලෙක් මෙතන මේ දාර්ශය ටෝරෝ ගුන්නනෝ ඉන්නෙක් දැක්කව උට තන්න ඇති හෙමත් නැම කෙල්ලෝ හැමේ ගානම තියන්න ජීවිතේ ඇද ලස්සන කෙල්ලොන්ට තර මම කැමති එක කියන්න බැයිස්සල්ල කෙල්ල ඇගනම් මරු ඉතින් මේ කරන දේවය තමයි ඉතින් අප්සෙත්න අපි අයිලාට යා හීන පේරෝට හැම කෙනාට හීන පේරෝ තමයි චංකරි මෙහෙමයිඉතින් බේකෙල් දැම් මට කියන්න පක් කෙල්ලෙන් නැතිකා කෙල්ලෙන් දදේහා කියලා හයිද මෙ කෙල්ලො නැතිවුන්ට මෙහෙම හිර හිපීන පේරෝඩට බලට පේ නෑනේ චරට බලට පේන්නේ ගෑනගේ කලකටේ ඒනවන්නේ පෙට පේන්නේ අපි එහෙම හරි සතුරත් ලබනවන බලා උබල දැ කෙල්ලෙක්කින්නක අර චකච්චේ ආගෙන ඉට දරාගෙන පීතිං අතරලක ඊනයක් පලාගෙන්නේ බලාන්නේ සිංහල උටය කියන්න බලන්න අපිට කමෙන්ටත් දාන්න ඒදවල්ලට ඕකේ ඇත්තරම කිව්ව එයා දිහා බලන්නත් දැගෙන මම ටිකක් කැතයි ඉගෙන මාත් එක බැලුවහම ඒ ඇත්ත එක මට පාර යන්න බෑ ඒ ගැන හිතිලා ඉතින් ඒ තත්ත්වයට මම වැටෙන්න ඕනේ නැති නිසා තමයි මම එයාව අතද මෙයාගේ රැවුලක් නේ නිකන් ඉරට්ට වගේ ඉතින් මේ ඒ නිසා මම එයාට අකමැති හරි ලස්සන කෑල්ල කර හරිම ලස්සන කෑල්ල දැම්පිතට අපට කියන්නේ එයාගේ ලස්සන යා ලස්සනයි යම් ආතයි උදමම්මු අට කියන්න එනවා ඒ දෙවලට කියන්න බැරි හේතුව දන්න ඔයගොල්ලු මගේ වීඩියෝස් බලන කට්ටිය දන්න මට කියන්න එනවා කියන්න බැරි හේතුවගල දන්න මේ කියන්න බැරි හේතුවසින් කවෙන්ටත් දාගෙන යන්න ගෝලද කැරියෝ දෙනවනම් දීපා මම ඔබ දානවා දාපා දීපා දීලා දාපා අප්පා දෝරුක බුදු අම්මේ මේ වගේ කෙල්ලෙක් නන්දාගන්න එපා පුතේ අම්මෝ මේ එපා අම්මෝ ඒ කියන්නේ වචන් මේ අපි හිතනෝට වැඩිය මචන් කොච්චර සුන්දර උන්නත් මචන්ගේ රුව කවද්දාව මචන් ඒක ඇතුළ දිහා ඇතුළ සුන්දරයි කියන්නේ හිතන්න එපා මචන් වේද මේ උදාහරණ මචන් මේ උදාහරණ මචන් ඒ කිල්ල ලස්සන උනාට බලන්න එක තියෙන ඒ ඇතුළ අන්තේ තියෙන චරාව අම්මේ තෝරගන්න බලින් දෙපාර නෙවෙයි සියවතාවක් හිතපල්ලා හරිද Llamando, ¿qué corte te hago? Acá me lo fue un corte mío. No, un grabado, sí, no, un grabado bajo. මෙහෙමයි ඉතින් මේ දේවල් මේ හැම කෙනාම බලනෝනේ මචං මේ දේවල් පස්සේ යන්න එපා
පොඩ්ඩක් වැරදුනා මචං හරිද පොඩ්ඩක් කොල්ලා ඉතින් මේ ෆෝන් එක එළියට ගමුට සිරි පරතී මචං අපි පස්සේ වෙලාවක මේ දේවල් බලමු අපි වාට අවශ්‍ය දේ දෙන්නම් මම මේ පොඩ්ඩක් මේ දන්නේ නැද්ද ඉතින් මේ ගෙදර කොණ්ඩ කපන්න ඉස්සෙල්ලා පොඩි වැඩක් කළා ආවේ හරිද කරන් යන්න එපා කියලා කියන්නේ හරිද ඒ දේවල් ගැන මම ඉන්නේ ඒවා හරිද පියා එලාගෙන මෙතනින් එහාට මචං වීඩියෝ එක ඉවරයි හරිද ඔයගොල්ලෝ හරිම දුකයි ඉතින් ඔයගොල්ලෝ දාලා යන්නේ එක ගැන ආයෙ මෙතනින් පහස්පෙන් එනවනේ මචං ඒක නිසා ඉතින් මම යන්න වෙලාවෙ ඉන්නදී විනාඩි 20කට වැඩි දාන්න බෑනේ හරිද බලන්නේ උඹලා මේ ඉතින් ඔයගොල්ලෝට කියද්දී ඉතින් වීඩියෝ එක කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඉතින් මට මං වෙනුවෙන් සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන තව ඉතින් මට කියද්දී ඉතින් අපේ ජෝන් සීනාගේ වදනක් වෙන You want some? Come and get some.